හරි ඔයාලට දැන් ඉතලියන් ඕපනින් එක තව ලන්ඩන් ඕපනින් ඒ වගේ ගොඩාක් ජාති උගන්වන්න තියෙන්නේ හරිද අපි සාමාන්‍යයෙන් ඕපනින් තුනක් තියාගත්තාම ඇති ඇත්තටම ගේම් එකකට ගැලපෙන්නේ ඒ හින්දා මම ඔයාලට ඉතලියන් එක කියලා දීලා ඇති ලන්ඩන් එක කියලා දීලා ඇති අද අපි කතා කරන්නේ ස්ටෝන් වෝල් එක ගැන මේක අපි පන්ති ආපු ළමයිත් එක්ක නම් කතා කරා හරිද පන්ති වල ළමයිත් එක්ක ඕන තරම් කතා කරලා තිනා ස්ටෝන් වෝල් ක්වීන්ස් ගැම්බිට් කිංස් ගැම්බිට් අපහු කිංස් ඉන්දියන් ඒ වගේ මොන තරම් ඕපනින්ස් අපි කතා කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලා තරඟයකට යද්දී ඕපනින් ජාති තුනක් මතක තිබ්බහම ඇති හරිද ඕපනින් ජාති තුනක් අපි ඉතාලියෙන් කතා කරා සාමාන්‍ය විදිහට අදින හැමෝම අදින එක ලන්ඩන් කතා කරා ලන්ඩන් එකේ ඇටැකින් සයිඩ් එක වෙනම කතා කරා අපෝ මේ ස්ටෝන් වෝල් එක මේක අපි අර ගොඩක් ගන්නේ ඩිෆෙන්ස් කරන්න බලාගෙන පුළුවන් තරම් ඔයාව ආරක්ෂා කරගන්න බලාගෙන හරිද බලමු කොහොමද පටන් ගන්න කියලා මෙතනදී මුලින්ම යන්නේ ලන්ඩන් එකේ මූ එකමයි D4 ඊට පස්සේ එහා පැත්තේ කෙනා D5 අපි මේකේ වැඩි එහා පැත්තේ කෙනා ඇටැක් කරන්නේ නැහැ කියලා හිතාගෙන අදිමු ඊට පස්සේ E3 ඇදලා තිනවා knight F6 එහා පැත්තේ කෙනා අපි ඔන්න බිෂප් අදිනවා. ඔයාලට පේනවා මම මේක අදිනවත් එක්කම මේ බිෂප් ගාම් මාර්ගේ පොඩ්ඩක් වැහිලා. එහෙම තමයි ස්ටෝන් වෝල් එකේදී. ඊට පස්සේ එහා පැත්තේ කෙනා E6 අදිනවා අපි වැඩි බ්ලැක් පැත්තට ටික නොබලිමු. ඊට පස්සේ knight D2 ඔන්න knight ඔතනට තමයි අදින්නේ. knight ඔතනට අදින්නේ මෙන්න මේ knight මෙතනට එන එක නවත්ත ගන්න. දැන් knight මේ එකක් තියෙනවා. අනිත් එක මම මේ knight උඩට දැම්මොත් මේ knight ගේ මේ knight ගාඩ් එකක් තියෙනවා. ඒ වගේ හේතුත් එක තමයි ওই නයිට් ඔතනින් දාන්නේ. ඔන්න බිෂප් අරන් ආවා. ඊට පස්සේ ඔන්න අපි ඔන්න ඔයි පෝන් වැද්දා. දැන් මෙන්න මෙයාව ඇදිනවත් එක්ක ඔයාලට තේරෙන්න ඕනේ මේ එකම පාට කොටුවල තමයි ওই පෝන්ල ටික ඉන්නේ. එහෙනම් ඊළඟ රටාවට ඔයා මේ වගේ එකක් අදිනවා. එහෙම කියලා බලලා මේක අදින්න යන්නේ නැහැ අපි. මේ තුන හරි. ඊළඟට අදින්නේ මේක. මොන දැන් ඊට පස්සේ ඔයාලට ගල් තාප්පයක් වගේ ස්ටෝන් වෝල් එහෙම නැත්නම් ගල් තාප්පය ඔන්න විදියට පෝන් ළගෙන් පෝන් චේන් එක හැදුනට පස්සේ පේනවා ඊට පස්සේ ආ කාසල් කරා ඊට පස්සේ අපි නයිට් දානවා මෙතනට නයිට් දැම්මා F3 වලට ඊට පස්සේ එයා බලමු එයා මොකක් අදීද කියලා ඔන්න එයාත් සාමාන්‍ය විදියට නයිට් ගත්තා හරිද ඊට පස්සේ අපි අපේ අර පෝන් චේන් එක අපි හදාගෙන යනවා C3 ඇද්දා නයිට් මෙතනට එනවා කියන්නේ ඊළඟට මෙන්න මෙතනට එන්න chance එකක් තියෙනවා. ඒක නවත්තන්නත් එක තමයි අපි පෝන් වදින්නේ. මොකද බිෂප්ට ඇටැක් එකක් එන හින්දා. එයා බිෂප් ගත්තා. අපි කාසල් කරා මේ පැත්ත. ඊට පස්සේ ඔන්න ක්වීන් ගත්තා. අපි ඔන්න නයිට් මැද්දෙන් දැම්මා. හරිද? මේ නයිට් මැද්දෙන් දාන එක තමයි මේ ස්ටෝන් වෝල් එකේ ගෝල්ඩන් ස්ක්වෙයාර් එක. ඔය මැද කොටුව. මැද කොටුව අල්ලගන්න එක තමයි. නැති වුණොත් මෙයා මේ පෝන්න පුෂ් කරන්න ගන්නවා. මෙහෙම රුක්ක දාලා පෝන්න පුෂ් කරන්න ගන්නවා. මැද මෙතන මේ ලොකුවට ඔයාලට පෙවුන්නේ නැතුණාට දැන් මෙයා කැපුවට පස්සේ ඉතින් මේකෙන් කපනවා එච්චරයි. එහෙමද? ඈ බිෂප් ලාගෙන උත් ඇටැක් තියෙනවා, නයිට් ලාගෙන උත් ඇටැක් තියෙනවා, ක්වීන් දැන් රුක් කෙන උත් ඇටැක් එකක් තියෙනවා, ක්වීන් ගේ ඉස්සරහට අප් එක්කෙනාගෙන උත් ඇටැක් එකක් තියෙනවා. ඔය වගේ ඇටැක් ගොඩක් තියෙනවා. ඒත් එක්ක මෙයාට බිෂප් ගෙනල්ලා පින් කරන්න පුළුවන් නයිට් ඔය වගේ දේවල් කරන්නත් පුළුවන්. හරිද? අපි පොඩ්ඩක් කතා කරමු. මෙන්න මෙයා මෙතනින් දැන් ඔන්න ඔතනින් පස්සේ ඕපනින් එක ඉවරයි. හරිද? එතකොට කොහොමද දැන් ඔකෙන් ඇටැක් කරන්නේ? ඇටැක් කරන්නේ මෙන්න මෙහෙමයි. රුක්ව ගෙනාවා මෙතනට ගෙනාවා කාසල් එකට ඇටැක් කරා. ආපහු මේ නයිට් ඔයාට මෙතනින් යවා ගන්න පුළුවන් නම් නයිට් ඔයාට මෙතනින් යවා ගන්න පුළුවන් නම් නයිට් ක්වීන් මෙන්න මේ වගේ තැනකට අරන් එන්න පුළුවන් ඔයාට. එතකොට රුක් ඉන්නවා, ක්වීන් ඉන්නවා, ඒත් එක්කම බිෂප් ඉන්නවා, ඒත් එක්කම මෙතන නයිට් ඉන්නවා. හරිද? හිතන්න මෙයා කැපුවා කියලා නයිට් ගෙන් නයිට් පෝන් ගෙන් කැපුවොත් දෙන්නටම ඩබල් ඇටැක් එකක් වදිනවා. නයිට් ගෙන් නයිට් කපන්න නැතුව බිෂප් ගෙන් කැපුවා කියන්නේ මේ පැත්තෙන් කැපුවාම රුක් එක වම් මාර්ගත් ඇරෙනවා. එතකොට ඔයාලට පුළුවන් වුණා රුක් ගෙන් නයිට් කපලා වුණා. ආ රුක් ගෙන් නයිට් කපන්න විදිහක් නැහැ නේ. රුක් අපි මෙතනට අරන් ගියානේ. හරි. මෙතනින් කැපුවොත් අපිට පුළුවන් මෙතනින් කපන්න. එතකොට පෝන් ගෙන් නයිට් ඇටැක් එකක් එනවා. නයිට් අනිවාර්යෙන් යන්න වෙනවා. නයිට් යනවා කියන්නේ මට ක්වීන් අරන් එන්න පුළුවන් කමක් එන්නවා. හරිද? එතකොට රුක් ගෙන් ඇටැක් එකක් තියෙනවා. ක්වීන් ගෙන් ඇටැක් එකක් තියෙනවා. බිෂප් ගෙන් ඇටැක් එකක් තියෙනවා. ඒත් එක්කම ඔයාට මේ නයිට් මෙතනින් මේව කළා හරි
මට මෙයාව මෙතනින් දාලා ආපහු මෙතනට ගන්න පුළුවන්. එතකොට නයිට් ගෙනුත් ආපහු කාසල් එක පැත්තට ඇටැක් එකක් තියෙනවා. ඊට අමතරව අට පුළුවන් මෙන්න මේ පෝන් එකක් ඉස්සරහට හදලා මේ පැත්තෙන් උනත් ඇටැක් එකක් ගන්න. මේ පෝන් ටික ඔයා ඉන්න විදිහකට අපි ලෑස්ති වෙන්න ඕනේ. හරිද? මේ පැත්තෙන් ඇටැක් එකක් ගන්න පුළුවන් ඔන්න මේ සයිඩ් එකට. ඊට පස්සේ ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. මේ රුක්වත් අරන් ඉන්න පුළුවන් ඕන නම් රුක්ගේ ඉඳලා මෙහෙම උඩට ඇටැක් එකක් දෙන්න පුළුවන්. මොකද මේ රුක් ඉන්නේ දැන් මෙතන කොනේ. හරිද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන් ඕකේ. ඔය ස්ටෝන් වෝල් ඕපනින් එක. හරිද? ඕකේ වැඩි එක දැන් කතා කරන්න යන්නේ නැහැ. ඔයි කතා කරපු ටික බලා ගන්න. අර දැන් මතක නැහැ වගේ නම් චුට්ටක් පස්සට ගිහිල්ලා බලන්න. නැත්තම් නවත්තලා මූස් ටික බලන්න මුලින්. හරිද? එකපාර මේව මතක හිටින්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඕනෙත් නැහැ. ඇදලා ඇදලා තමයි පුරුදු වෙන්න ඕනේ. අපි යමු දෙවණි එකට නැත්නම් අපිට වෙලා යනවා. දෙවණි එකේ මොකක් හරි වෙන වැඩක් වෙනවා ඇති. බලමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න නයිට් ගෙන් ඇටැක් කළා. ගනිපු ගමන් නයිට් ගෙන් ඇටැක් කරා. අපි E3 අදින. කිසි ප්‍රශ්නයක් නැහැ. කපන්න බෑ. මෙයා සාමාන්‍ය විදිහට ඇදලා. බිෂොප් දානවා නයිට් දානවා. ඔන්න මේක ඇත්තා. දැන් මෙතනට එන්න පුළුවන් කමක් තියෙනවා. ආවොත් අපේ බිෂොප්ට මෙතන ඇටැක් එක ගන්න විදිහක් නැහැ. මොකද නයිට් කින් ගාඩ් එකක් ඇටැක් වෙන හින්දා. බලමු ඔන්න එයා මේක ඇද්දා. අපි නයිට් දැම්මා. දැන් අර බිෂොප් කැපුවොත් කියන්නේ මෙයා මෙතනට ඇවිල්ලා බිෂොප්ට ඇටැක් එකක් දුන්නොත් මට ක්වීන් ගෙන් ගන්නත් අමාරුයි දැන්. හරිද? ක්වීන් ගෙන් ගන්නත් බෑ. ක්වීන් ගෙන් අරගෙන මෙතන ආයෙ ඇටැක් එක මට හදාගන්න විදිහක් නැහැ. ඔන්න එයා එතනට ආවා. දැන් මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේකෙදී ක්වීන් E2 දාලා අපිට මේක ඇටැක් එක ගන්න පුළුවන්. එහෙම නැත්තම් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. එයා කපනවා නම් අපිට ඉතින් එක ඇටැක් එකක නෑ අඩු වෙන්නේ එච්චරයි. මට මේ ෆෝන් එකෙන් කපලා දාලා ගේම් එක සාමාන්‍ය විදිහට ඇදගෙන යන්න පුළුවන්. හරිද? ඔන්න ඔය දේ කියන්න තමයි මේ ගත්තේ. මේ නයිට් මෙතනට අදින්න කලින් මෙන්න මේ ෆෝන් එකක් ඇදලා ඉන්න කියලා කියන්නයි ඕන උනේ. මේ නයිට් මෙතනට අදින්න කලින් මේ ෆෝන් එකක් ඇදලි. දැන් මෙයාට මෙතනට එන්න පුළුවන් කමක් නෑ. ආවොත් කපලා දානවා. හරිද? ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. යමු ඊළඟ එකට බලන්න. ඔන්න D4 ඇදලා තියෙනවා. C5. දැන් මේක මොකද්ද කරන්නේ? කලින් හරි විදියට බැලුවොත් මේක ඇද්දේ. මේක ඇද්දේ. ඉතින් දැන් මෙතනින් කපන්න පුළුවන් නේ. ඔව්. හැබැයි අපි කපනවා නම් අපේ ස්ටෝන් වෝල් එක අපිට නැති වෙනවා. අපි හදාගෙන එන අර මෙහෙම ත්‍රිකෝණ විදියට හදාගෙන එන පෝන් චේන් එක අපිට නැති වෙනවා. එහෙනම් මෙයා මේක දෙනවා ඇත්තේ මොකක් හරි අපේ මේක කපන්න වෙන්නත් පුළුවන්. අපේ ස්ටෝන් වෝල් එක කඩන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් එහෙම දෙන කෙනෙක් අපිට හිතන්න පුළුවන් දේවල් දෙකයි. එක්ක ස්ටෝන් වෝල් එක දැනගෙන මේක කඩන්න තමයි ඔය ඇටැක් කරන්නේ. එහෙම නැත්තම් මෙයා හරියටම චෙස් දන්නේ නැති කෙනෙක් නිකන් ඉත් එක්ක කපා ගන්න දීලා. හරිද? ඒක අනිවාර්යෙන් එහා පැත්තේ වාඩි වෙන කෙනාම තමයි ඒක ඉතින් මේ වෙන්නේ. හරිද? හිතන්න ඔයාගේ තමයි ඉතින් දැන් අයිතිය මේක කපනවද නැද්ද කියන එක. හරිද? දැන් මට හම්බුණා නම් මේ වගේ මූ එකක් අදින කෙනෙක්. මම කපන්න යන්නේ නැහැ. මම කවදාවත් එහා පැත්තේ මගේ වාඩි වෙන කෙනාට එයාට නම් චෙස් බෑ එහෙම කියලා හිතන්න යන්නේ නැහැ. මම කරනවා මෙන්න මේක අදිනවා. ඉතින් සර් කපලා ඒක පෝන් කෙනෙක් ගන්න තිබ්බනේ. නිකම්ම පටන් ගනිද්දිම ලකුණක් වාසියිනේ. නැහැ. එයා ඒක කරන්නේ අපි අර ස්ටෝන් වෝල් එක කඩා ගන්න. අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතන්න ඕන. මම මේක අදිනවා. දැන් කැපුවොත් මම මෙයාගෙනුයි කපන්නේ. ඉතින් සර් මේක ඇදලා තියන්න තිබ්බනේ. ඒකෙන් කපන්න තිබ්බනේ. බෑ එතකොට මගේ මේ මැද හරිය ඕපන් වෙනවා. එතකොට මං කැමති නෑ මොකද ඊට පස්සේ නයි මේ ෆෝන්ලා මෙතනට අරන් ගියාට වැඩක් නෑ. එයාට ගාඩ් එකක් නෑ. මෙතනින් බිෂපුත් හිර වෙනවනේ. අපි කතා කරන්නේ නයිට් මෙතනට දැම්මට පස්සේ මේ ෆෝන් හිර වෙනවා. හරිද? ඉතින් තේරුමක් නෑ මට මෙයා වැද්දලා. මට මේ පැත්ත ඇත්තම ලොකු තේරුමක් නෑ. මේ පැත්තේ මං ලොකු ඉක්තලියට ගන්නෙ නෑ. මෙයාගේ එකම ප්‍රශ්නේ තිබ්බේ නයිට් මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනට එන එක. දැන් මම මෙතනින් කැපුවොත් නයිට් මෙතනට එන්න පුළුවන් කමක් එනවා. ඒක අපි කතා කරා කමක් නැහැ කියලා. මොකද මේ බිෂොප් මෙතනින් ආවොත් නයිට් ගෙන් කැපුවොත් මට ක්වීන් ගෙන් කපා ගන්න පුළුවන් කියලා අපි කතා කරා කලින් එකේදී. කලින් චැප්ටර් එකේදී. හරිද? දැන් ඒක තේරුම් නැත්නම් කලින් එකට ගිහිල්ලා බලන්න. අර මේක මැද්දෙන් බලන්න පටන් ගත්තොත් තේරෙන්නෙම නැහැ. හරිද?
යමු ඊළඟ එකට. මෙන්න මේක නම් ටිකක් තියෙනවා d4 සාමාන්‍ය විදිහට ඇදගෙන යනවා. ඔන්න ඔතන දැන් අරක කලින්ම වුණා. මෙන්න මේ මූව එක කලින්ම ඇද්දා. දැන් මේක ගේම් එක ටිකක් පහු වෙලා තින්නේ. දැන් තමයි අදින්නේ. හරිද? දැන් අපි කිව්වා මේක කපන්න යන්න එපා. මේක අදින්න කියලා. නේද? ඕක ඇද්දට පස්සේ ඉතින් සර් මේක ආවොත් අපි එකක් පස්සේ. ප්‍රශ්නයක් නැහැ. බිෂප් ඉන්දලක ඇටැක් එකක් තියෙනවා මෙහාට. අපිට ඒ ඇටැක් එක තියාගන්නයි ඕන. ඉතින් මේකෙන් කැපුවට පස්සේ මේකෙන් කපන්න බැරිද? බෑ. බිෂප්ගෙන් මේ පෝන් කැපෙනවා. හරිද? මම මේක අදින එක තමයි හොඳම දේ. මොන C3. හැබැයි හිතන්න මේ බිෂප් මෙතනට නෙවෙයි ආවේ. ඒ බිෂප් ආව කියලා හිතන්න මෙතනට කලින් ඇදීම් වාරයකදී මෙතනට ආවේ. එතනට ඇවිල්ලා මේක ඇද්දොත් මේක ඇද්දානම් මම මේව ඇද්දට මෙයා කැපුවොත් මම කපන්නේ මැද ඉත්තගේ. මැද ඉත්තගෙන් කපලා දානවා. මොකද මට මෙතන දැන් කාසල් කරාට පස්සේ හරිද? මම කාසල් කරාට පස්සේ මගේ රුක්ක මැදට ගෙනල්ලා මෙයා මැද හිටියොත් මට මැදින් ඇටැක් එකක් ගන්න පුළුවන්. දැන් මෙතන මට මෙයාගෙන් කපන්න බැරි එක හේතුවයි තියෙන්නේ මේ පෝන් කැපෙනවා. හරිද? ඒ පෝන් කැපෙන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ පෝන් කපා ගන්න නැති වෙන්න තමයි මම මෙයාගෙන් කපන්නේ. හරිද? ඔන්න ඔය වගේ පොඩි දේවල් තියෙනවා. ඔන්න කැපුවා. මම මේ පැත්ත කෙනාගෙන් තමයි කපන්නේ. එතනින් එහාට බලමු ඊළඟ එකේ මොකද්ද තියෙන්නේ කියලා. මේක ඇද්දා. මෙයා මේ එන්නේ වෙන මොහොකට හරි. නැත්තම් සාමාන්‍යයෙන් මේක අදිනවා. මෙයා නයිට් පැද්දේ ඇයි කියලා දන්නේ නැහැ. මෙහෙම ඇදලා පටන් ගන්න ඕපනින් එකක් අපි කතා කරා. මොකද්ද ඕපනින් එක? බලමු. අවුන් අපි සාමාන්‍ය විදිහට ඇද්දා. ඊට පස්සේ අපි බිෂොප්ව තමයි සාමාන්‍යයෙන් එළියට ගන්නෙ. මේක අදිනවත් එක්කම ඔයාලට මතක් වෙන්න ඕන. දැන් මොකක්ද ඇදලා තින්නේ? මෙයා කින්ස් ඉන්දියන් අදින්න හදන්නේ. මෙහෙම ගියා කාසල් කරා. ඔන්න ඔය වගේ සෙටප් එකක් තමයි එකෙන්නේ. බලමු. ඔන්න ඔය විදිහට තමයි දැන් මේකෙදි අපි මේ ඉත්තෝ මේව කරන්නේ. කලින් එකේ වගේ මේව ඇද්දේ නැහැ. ඉච්චර ඉක්මනට. මේක ඇද්දෙත් නැහැ. මෙන්න මේක ඇද්දා. හරිද? ඔක්කොටම කලින් මේක ඇද්දා. දැන් නයිට් මෙතනට එන්න විදියක් නැහැ කැපෙනවා. එහෙනම් හරි. එයා කාසල් එකකට ගියා. හරි. එයා හරියටම බුක් මූව්ස් ටික අදිනවා. පොතේ ලියපු විදියට. ඒ කියන්නේ කටපාඩම් කරන මූව්ස් ටික එයා අදිනවා කින්ස් ඉන්දියන් එකේදී. බලමු ඊට පස්සේ මට මොකද්ද මෙතනදී කරන්න පුළුවන්? මම නයිට් දානවා නයිට් F3 සාමාන්‍ය විදියට අදිනවා. ඔන්න එයත් නයිට් එළියට ගන්නවා. මම කාසල් කරා. එයත් පෝන් පුෂ් කරා. මමත් පෝන් පුෂ් කරා. ඔන්න ඔතනදී ඔය නයිට් G4 කියන මූව් එක එන්න පුළුවන්. හරිද? මේක එන්න පුළුවන්. ආවොත් ඉතින් මෙන්න මේ පෝන්ට පොඩි ඇටැක් එකක් දාන්න තමයි එන්නේ. නැතු වෙන දෙයකට නෙමෙයි. ඇටැක් එකක් දුන්නොත් කපා ගන්න ඉත්තෙක් ඉන්නවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අපි කෝකටත් මෙන්න මේ රුක් මෙතනින් දාන්න බලාගෙන මට දැන් නයිට් මෙතනට ගෙනියන්න විදිහක් නැහැ. හරිද? කින්ස් ඉන්දියන් නැද්දොත් එහා පැත්තේ කෙනා. ඔයා බලන්න ඕන ඕන් එකකින් ඉස්සරහට අරගෙන යන්න. මෙතන එක්ස්චේන්ජ් එකක් වුණාට පස්සේ නයිට් මෙතන ඉන්න පුළුවන් කමක් නැහැ. නයිට් යන්න වෙනවා මේ හරියට. හරිද? ඊට පස්සේ ඉතින් අපිට අර සාමාන්‍ය විදියට මෙන්න මේ පැත්තට ගිහිල්ලා ඇටැක් එකක් ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මෙන්න මේ ඇටැක් ටික පොඩ්ඩක් ගන්න අමාරුයි. මෙන්න මේ බිෂප් ගෙන් එන ඇටැක් එක ගන්න අමාරුයි. මොකද මෙතන පෝන් දෙන්නෙක් ඉන්නේ. හරිද? එතකොට ඔයාලට මේක ගේම් එක සාමාන්‍ය විදිහට ඇදගෙන යන්න පුළුවන්. දැන් මේ වැරදිච්ච වෙලාවක් තමයි තියෙන්නේ. වැරදුනා කියන්නේ අපි ගහන්නේ ස්ටෝන් වෝල් එක. එයා ආපහු අපිට දෙන්නේ කින්ස් ඉන්දියන් එකෙන්. හරිද? කියන්නේ ගේම් එක නෝමල් යන්නේ දැන්. කිසිම මේව එකක් නැහැ. ඇටැක් එකක් ගන්න අපිට ටිකක් හිතා ගන්න අමාරු වෙලාවක අපි සාමාන්‍ය විදිහට ඇදගෙන යනවා. නිකන් ගේම් එකක් විදියට. මෙතනින් පස්සේ කල්පනා කර මේක අදින්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් නයිකින් ඇටැක් එකක් තියෙනවා. පෝන් මෙහෙම කපලා දාන්න පුළුවන් බිෂොප්ගෙන්. ඒ වගේ කරගෙන යන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. ඉතින් ඕකේ මහ දෙයක් නැහැ. හරිද? අපි ආපහු ඕනනම් ස්ටෝන් වෝල් එකේ මූව්ස් ටික බලමු ඉක්මනට. මුලට ගන්නවා මම.
ඔන්න d4 queen ඉස්සරහින් එක්කෙනාගේ පටන් ගන්නෙ d5 ඊට පස්සේ pawn නැද්දා ඊට පස්සේ knight ගන්නවා එයා එළියට ඔන්න මම bishop ගත්තා එයා pawn ගත්තා knight මගේ පැත්ත විතරක් බලන්න එයාගේ පැත්ත වැඩක් නෑ black පැත්ත ඔය අපි අර කතා කරා තාප්පේ හදා ගන්න ඕන හින්දා ඔක ඇද්ද කියලා එයා කාසල් කරා මම knight එළියට ගත්තා මම ආපහු තාප්පේ හදන වැඩේ කරනවා ඔන්න ඊට පස්සේ මම කාසල් කරා ඊට පස්සේ මම කතා කරා මම අල්ල ගන්න ඕන $1 million ස්ක්වයර් එක එහෙම නැත්නම් ස්ටෝන් වෝල් එකේ වැදගත්ම කොටුව එයා queen ගෙන් attack එකක් දෙන්න හදලා නැහැ මම ගිහිල්ලා අල්ල ගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ මේක attack කරන හැටි කතා කරා රුක් වරන් යන්න queen වරන් ඉන්න knight මොකක් හරි කරලා මොකක් හරි කරනවා කියන්නේ මෙතනින් exchange එකක් වුණාම knight යන්න වෙනවා අනිවාර්යෙන් මෙතනට ඊට පස්සේ queen වරන් ඉන්න පුළුවන් ඔයාලට කැමති නම් මේ knight වත් අරන් ඉන්න පුළුවන් attack එකට මේ knight වත් අරන් ඇවිල්ලා මෙතනින් දාන්න පුළුවන් හරිද මේ bishop වත් ඉස්සරහට දාලා ඕන්න මේ rook වත් අරන් එන්න පුළුවන් උඩහට අරන් ඇවිල්ලා අපි කතා කරා මේ පැත්තට යන්න පුළුවන් කියලා හරිද ඔන්න ඔය වගේ දේවල් ටිකක් මේකේ කරන්න පුළුවන් එතකොට ඔයා පළාත් යන්න ඉන්න ළමයෙක් නම් ඔයා අනිවාර්යෙන් දැනගෙන යන්න ඉතාලියන් එකයි ඉතාලියන් එකට අදින්නේ කොහොමද කියන එකයි ලන්ඩන් එකයි ලන්ඩන් එකට ඔයා අදින්න ඕන කොහොමද කියන එකයි මේ ස්ටෝන් වෝල් එකයි ස්ටෝන් වෝල් එකට එහා පැත්තේ කෙනා ස්ටෝන් වෝල් ඇත්තොත් කොහොමද අදින්න ඕන මම ඒකයි තව පුළුවන් නම් queens gambit වගේ එකක් බලාගෙන යන්න මොකද සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් අදින ළමයි සාමාන්‍ය ඒ වගේ දෙයක් කරන්න පුළුවන් try කරලා බලන්න පුළුවන් queens gambit kings indian වගේ kings indian නම් ඇත්තම ළමයි අදිනවා ගොඩක්ම අඩුයි හරිද එහෙම තමන්ට පුළුවන් තරම තමන් කරගෙන යන්න අපේ channel එකේ වීඩියෝ ටිකක් දාලා තිනවා හරිද බලන ළමයින්ට බලන්න පුළුවන් ගැටලුවක් නැහැ එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා හරිද වීඩියෝ ටික ගොඩ ගහ ගන්න නැතුව ඔක්කොම ටික බලලා ඉවර කරන්න තව අපිට මහ කාලයක් නැහැ හරිද හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු